දකුණු ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයේ පිහිටි න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් ඊරානය විසින් බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිමොන් පීරිස් නෙග්‍රෝ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයට සතුම් 8ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකටයි. ඊරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන් රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති අයිබවා යමින් කිලෝග්‍රෑම් 100 ගණනක් බර ඇති යුදහි සහිත බැලිස්ටික් මිසයිල් දෙකක් ඍජුවම නගර වෙත පතිත වී ඇති අතර ඒ පිළිබඳව ඊශ්‍රායල බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වනවා. ඩිමෝනා නගරයේ පුද්ගලයන් 40 දෙනෙකු සහ අසල පිහිටි අර්ධ නගරයේ පුද්ගලයන් 68 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. තුවාල ලැබුවන් අතර දස හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය පවසන්නේ ප්‍රහාරයේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවටයි. එසේම ඉරානයේ නටාන්ස් මධ්‍යස්ථානයේද විකරණ කාන්දුවක් සිදු වී නොමැති බව එම ඒජන්සිය තහවුරු කළා. කෙසේ වෙතත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන ආශ්‍රිත උපරිම යුදමේ සංගමයක් පවත්වා ගත යුතු බව IAEA අධ්‍යක්ෂ ජෙනරාල් රෆායෙල් ග්‍රෝසි අවධාරණය කර තිබෙනවා. වසර 60ක පමණ කාලයක සිට ඊශ්‍රායලයේ න්‍යෂ්ටික කපඩාව රඳවා තබා ඇති ස්ථානයේ ලෙස ඩිමෝනා ප්‍රතික්‍රියාවක් සැලකෙනවා. නිල වශයෙන් ඒ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වුවද ඊශ්‍රායලයේ මැදපෙරදිග කලාපයේ පවතින එකම න්‍යෂ්ටික බලවතා බව විවෘත රහසකි. එම නිසා මේ ප්‍රදේශය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලයේ දැඩි අවධානයෙන් සලකනු ලබනවා. හෝම් සමුද්‍ර සංධියේ නාවික ගමනාගමන නිදහස ඉදිරි පැය 48 ඇතුළත සම්පූර්ණයෙන්ම තත්ත්වයටපත් නොකළහොත් ඉරානයේ පලාගාර වෙත ප්‍රහාර එල්ල කර විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අවසාන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇමරිකා ඊශ්‍රායල හමුදා ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධයේ සිවන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශ යුද්ධ තත්ත්වය තවදුරටත් උස්සන්න කරන්නක් වී තිබෙනවා. සිය ට්‍රූත් සෝෂල් සමාජ මාධ්‍ය ජාල හරහා පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය කොන්දේසි විරහිතව විවෘත කළ යුතු බවටයි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ නිශ්චිත කාල සීමාව තුළ ඒ ඉටු නොවන්නේ නම් ඉරානයේ විශාලතම පලාගාරයේ සිට ආරම්භ කරමින් එරට විවිධ බලශක්ති මධ්‍යස්ථාන අතුගා දැමීමට ඇමරිකාව පියවර ගන්නා බවටයි. ඉරානය විසින් මෙම වැදගත් මුහුදු මාර්ගය වසා තැබීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල ශ්‍රේණියෙන් ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළඳ පොලේද දැඩි කඩාවැටීමකට ලක්ව තිබෙනවා. සාමාන්‍ය කාලවලදී ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයන් පහෙන් එකක් ප්‍රවාහනය කරන්නේ හෝම් සමුද්‍ර සංධිය හරහායි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනයට ඉරානයේද වහා ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉරාන හමුදා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව විසින් සිය ඉන්ධන හෝ බලශක්තිය යටතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කළහොත් කලාපයේ පිහිටි ඇමරිකාවට සියලුම බලශක්ති මධ්‍යස්ථාන තම ඉලක්ක බවට පත් කරන බවටයි. මේ අතර ඇමරිකානු මධ්‍යම අන්දර නිලධාරී අඩ්මිරාල් බ්‍රැඩ් කූපර් ප්‍රකාශ කළේ ඉරාන වෙරළ තීරයේ පිහිටි මිසයිල් ගබඩා සහ රේඩාර් පද්ධති වෙත පසුගියදා එල්ල කළ ප්‍රබල බෝම්බ ප්‍රහාර හේතුවෙන් නැව් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව දැනටමත් දුර්වල වී ඇති බවටයි. පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද්ධය අවසන් කිරීමේ සූදානමක් පවතින බවට ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර ඉඟි පළ කර තිබුණද ඔහුගේ නවතම ප්‍රකාශය සමග කලාපීය ආරක්ෂාව පිළිබඳව යළිත් දැඩි අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ එක්ව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නතාන්ස් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රබල ඇමරිකානු බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් වන තියාගෝ ගාර්සියා වෙත බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබුණා. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බල ගැන්වීමේ මධ්‍යස්ථානයේ වන නතාන්ස් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එරට පරමාණුක බලශක්ති සංවිධානය ප්‍රකාශ කළේ මේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිදු කළ අපරාධකාරී ප්‍රහාරයක් බවටයි. කෙසේ වෙතත් එම ස්ථානයෙන් විකරණ කාන්ති සිදු වී නොමැති බවත් අවට පදිංචිකරුවන්ට අනතුරක් නොමැති බවත් ඉරාන මාධ්‍ය වාර්තා කළා. දියාගෝ ගාර්සියා ප්‍රහාරය ඉරානයේ විසින් දියාගෝ ගාර්සියා කඳවුර වෙත එල්ල කළ මිසයිල් ප්‍රහාරය යුද්ධයේ ගමන් මඟ වෙනස් කරන බව විචාරකයෝ පවසයි. මීට පෙර ඉරානයේ සතු මිසයිල්වල පරාසය කිලෝමීටර් 2000ක් ලෙස සැලකුණද කිලෝමීටර් 4000ක් දුරින් පිහිටි දියාගෝ ගාර්සියා වෙත මිසයිල් එල්ල කිරීම හරහා ඔවුන් සතු මිසයිල් බලය ලෝකයට ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ යුද්ධයට මැදිහත් වීම පිළිබඳව සිය තීරණය නැවත සලකා බැලීමට හේතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසනවා. ඉරානයේ රම්සාර් නගරයේ නිවාසික නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් දෙමව්පියන් සහ කුඩා දරුවෙකු මිය ගොස් ඇති අතර මේ ඇමරිකානු ඊශ්‍රායල හමුදාවල අසරණභාවය පෙන්නුම් කරන්නක් බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
මේ අතර පසුගියදා ඇමරිකානු ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මේගේ ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහම්මඩ් නයිනිගේ අවසන් කටයුතු සඳහා දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් ටෙහෙරාන් නුවරදී පැවැත්වුණා. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි බුද්ධාංශ මූලස්ථානය අසලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් එක් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ මිත්‍ර රටවල් වලට යුද්ධයට සම්බන්ධ වන ලෙස දැඩි බලපෑම් එල්ල කරමින් සිටිනවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඉරානයට සිය සහයෝගය පළ කරමින් පවසා ඇත්තේ මොස්කව් පාලනය ටෙහෙරානයේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස සෑම විටම පෙනී සිටින බවටයි. පවතින යුද තත්ත්වයේ හේතුවෙන් හෝම සමුද්‍ර සංධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර ඒ ලෝක බලශක්ති අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට පහළින් පිහිටි චාගෝ ස්තූප සමූහයට අයත් ඩියාගෝ ගර්ෂියාහි පිහිටි එක්සත් රාජධානියට සහ ඇමරිකා එක්සත් ජනපදයට අයත් ඒකාබද්ධ හමුදා කඳවුර ඉලක්ක කර ගැනීමෙන් ඉරානය විසින් මධ්‍යම දුර බැලිස්ටික් මිසයිල් දෙකක් එල්ල කර ප්‍රහාරයක් සිදු කළා. කෙසේ වෙතත් මේ මිසයිල් කිසිවක් සේ ඉලක්ක කරා ළඟා වීමට සමත් නොවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර ඉන් එකක් ගුවන් ගමන අතරතුරදීම ක්‍රියා විරහිත වී කඩා වැටී තිබෙනවා. අනෙක් මිසයිලය ඇමරිකානු නාවික හමුදාවටත් යුද නැවක් විසින් SM-3 බැලිස්ටික් මිසයිල් නාශක පද්ධතියක් භාවිතා කර සාර්ථකව විනාශ කරන ලද බව පැවසේ. මේ බැවින් කඳවුරට කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත. මෙම ප්‍රහාරයට ආසන්නතම හේතු වූයේ හෝම සමුද්‍ර සංධියේ නාවික ගමනාගමනයට තර්ජනයක් වන ඉරාන මිසයිල් මධ්‍යස්ථානවලට එරෙහිව සීමිත ආරක්ෂක මෙහෙයුම් දියත් කිරීම සඳහා ඩියාගෝ ගර්ෂියා සහ සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජ්‍යීය ගුවන් හමුදාවට අයත් අක්‍රේටරි ඇතුළු කඳවුරු වලට ප්‍රවේශ වීමට ඇමරිකාවට ලබා දී තිබූ අවසරය බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්ගේ රජය විසින් පුළුල් කිරීමයි. මීට පෙර එම කඳවුරට එල්ලෝ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව මෙම තීරණය ගෙන තිබූ අතර ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ජීවිත අනතුරේ පවතින බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්ගාස් අරගච් අනතුරු අඟවා තිබුණා. ගෝලීය කනිජ තෙල් සැපයුමෙන් 20% පමණ ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සංධිය අර්බුදය සහ පෙබරවාරි අග සිට ඉරානයට එල්ලෝ ඇමරිකානු ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් නිර්මාණය වූ 2026 ඉරාන යුද තත්ත්වයේ තවත් එක් උස්සන්න වීමක් ලෙස මෙය සැලකෙනවා. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අතිනවීන ප්‍රහාරක සබ්මරීනයක් අරාබි මුහුදට පැමිණ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් තීව්‍ර කරන බවට ඇමරිකාව විසින් සිදු කර ඇති තර්ජනය අතරතුර එම සබ්මරීනය මෙලෙස අරාබි මුහුද වෙත පැමිණ තිබීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියාවේ පර්ත්හි සිට මාර්තු මාස 6 වෙනිදා පිටත්ව ඇති HMS ඇන්සන් නම් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට සබ්මරීනය හෝම සමුද්‍ර සංධිය ආසන්න උතුරු අරාබියානු මුහුදේ ස්ථානගත කර ඇති බවට විශ්වාස කරනවා. කිලෝමීටර් 1600ක පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ටෝමහොක් මිසයිල් සහ ටෝපිඩෝ වැනි ප්‍රහාරක අවි මෙම සබ්මරීනය සතුවන බවට සැලකේ. ප්‍රහාරක සබ්මරීනය මෙලෙස මැද පෙරදිග කලාපයට පැමිණ ඇත්තේ ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකාවට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟතාවය පළ කිරීමෙන් පසු වීමද විශේෂත්වයකි. ඉරානය විසින් දකුණු ඊශ්‍රායලයට ඊයේ රාත්‍රියේ එල්ල කළ ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඩිමෝනා සහ අර්ද් නගර වෙත මේ ප්‍රහාර එල්ල කර ඇති අතර ඩිමෝනා නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කර තිබුණේ. තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවේදීද මිසයිල් ප්‍රහාර වීඩියෝ කරමින් සිටි සියලු දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවටයි. මේ අතර ඩිමෝනා නගරයට එල්ලූ ප්‍රහාරවලදී ශ්‍රී ලාංකිකයෙක් සේවය කළ නිවසකටද හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ ශ්‍රී ලාංකිකයාට කිසිදු හානියක් සිදුව නොමැති බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඔහුව ආරක්ෂිත ස්ථානයක් වෙත මේ වන විටත් යොමු කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් පියවරගෙන ඇති බවයි තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ. ඊද් අල් ෆීතර් යාඥාවෙන් අතරතුර ජෙරුසලමේ අල් අක්සා පල්ලියට මීටර් කිහිපයක් ආසන්නයට ඉරාන මිසයිලයක් පතිත වෙ තිබෙනවා. වසර 60කට පමණ පසු පළමු වතාවට පැරණි නගරයකට ඇතුළු වීම වළක්වාලීම හේතුවෙන් මුස්ලිම් බැතිමතුන් 100 ගණනකට සිය ඊද් යාඥාවෙන් නගරයේ වසා දැමූ ගේට්ටු වලින් පිටත මාර්ගයේ සිටම සිදු කිරීමට මෙම තත්ත්වය හමුවේ පළ කෙරුණා. ඊශ්‍රායලයේ පවසන පරිදි ඒ සැමරුම් අතරතුර පතිත වූ මේ මිසයිලය වැටී ඇත්තේ මුස්ලිම් ක්‍රිස්තියානි සහ යුදෙව් යන ආගමිකයන් තිගොල්ලන්ටම අයත් අතිශය පූජනීය ස්ථානවලට ඉතා ආසන්නයෙනුයි. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිය එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන පූජකයන්ගේ
කීනියා ආගමික පාලනයේ සැබෑ මුහුණුවර මෙම ක්‍රියාවෙන් මනාව පැහැදිලි වන බවටයි මිසයිල් ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීම මධ්‍යස්ථානයේ සිකුරාදා දිනේ පැරණි නගරය තුළ පිහිටි කඳුකර ප්‍රදේශයක මෙම ප්‍රබල පිපිරීම සිදුව ඇති අතර ඉන් භූමියේ විශාල ආවටයක් නිර්මාණය වී සෙන්බුන් මාර්ගය පුරා විසිරී ගොස් තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක බලකාය නිවේදනය කළේ ටෙම්පල් මවුන්ට් ප්‍රදේශයට ඉතා ආසන්නයෙන් මෙම පිපිරීම් කම්පනය දැනුණු බවයි. ඉලක්කයේ සිවිල් ජනවාසයක්ද නැතහොත් පූජනීය ස්ථානයක්ද නොබලා ඊශ්‍රායලය විනාශ කිරීමේ අරමුණෙන් ඉරානය අන්ධ ලෙස ප්‍රහාර එල්ල කරන බව ඉන් තහවුරු වන බවයි. මේ අතර ඉරානය සමග පවතින ගැටුමේ ආරක්ෂක අවදානම හේතුවෙන් අල් ලක්සා පල්ලියට ඇතුළුවීම තහනම් කර තිබීම ගැන බැතිමතුන් දැඩි කනගාටුව පළ කර තිබෙනවා. හෝම් සමුද්‍ර සංධියෙන් ගමන් ගන්නා එක් නෞකාවකින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා. ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා අද මේ බව දෙනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. සමුද්‍ර සංධියේ නව පාලන තන්ත්‍රයක් පනවන බව ඔහු පවසා ඇති අතර මේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සතු අධිකාරිය සහ අයිතියක් බවයි ඔහු පවසා ඇත්තේ. එමෙන්ම යුද්ධයට පිරිවැයක් දැර යුතු බැවින් මෙම තීරණය ගැනීමට සිදු ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. පෙබරවාරි අගභාගයේදී ඉරානයට එරෙහිව ආරම්භ වූ ඇමරිකානු ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා මෙහෙයුමත් සමග ලෝකයේ වඩාත්ම තීරණාත්මක සමුද්‍රීය කලාපයක් වන හෝම් සංධියේ අර්බුදකාරී තත්ත්වයේ මේ වන විට උච්චතම අවස්ථාවකට පැමිණ තිබෙනවා. මෙම යුද ගැටුම් පසුබිම තුළ මාර්තු 4 වනදා ඉරානය විසින් මෙම සමුද්‍ර සංධිය උත්සාහ දෙමු බව ප්‍රකාශ කළ අතර මේ හේතුවෙන් ගෝලීය සමුද්‍රීය වෙළඳාමට සහ බලශක්ති සැපයීමට බරපතල බලපෑම් එල්ලව තිබෙනවා. ඉරානය විසින් ඩ්‍රෝන යානා, මිනිසුන් රහිත මතුපිට යාත්‍රා, පුපුරන ද්‍රව්‍ය පටවාගත් බෝට්ටු සහ නාවික බෝම්බ භාවිතා කරමින් ආසවමිතික ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මේ වන විට වාණිජ නෞකා 20කට වැඩි ප්‍රමාණයක් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මේ යටතේ තායිලන්ත දජය සහිත නෞකාවකට සහ තෙල් ප්‍රවාහන නෞකාවලට දරුණු ප්‍රහාර එල්ල වී ගිනි ගැනීම සිදුව ඇති අතර එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම අර්බුදය සමග ගෝලීය බොරතෙල් වෙළඳ පොලේ බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ආසියානු සහ යුරෝපීය ගෑස් මිල ගණන්ද ශ්‍රේණියෙන් ඉහළ ගොස් තිබෙනවා. සැතපුම් 21ත් 60ත් අතර පළලකින් සහ සැතපුම් 100ක පමණ දිගකින් යුත් හෝම් සමුද්‍ර සංධිය හරහා ගෝලීය මුහුදේ බොරතෙල් වෙළඳාමෙන් 27ක් පමණ සිය ගෝලීය ද්‍රවකෘති ස්වාභාවික වායු සැපීමෙන් 20ක් පමණ ගමන් කරනවා. දෛනික නෞකා 130ත් 138ත් අතර ප්‍රමාණයක් ගමන්ගත් මෙම මුහුදු මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට දිනක නෞකා කිහිපයක් දක්වා පහත වැටි ඇති අතර නාවිකයන් 20000ක් පමණ මේ හේතුවෙන් දැඩි අවධානමකට ලක්ව සිටිනවා. මෙම තත්ත්වයේ හමුවේ හෝම් සමුද්‍ර සංධියේ ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රාන්තයකට දායක වීමට දකුණු කොරියාවද මේ වන විට තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ජපානය යන රටවල නායකයන් විසින් මුලින්ම අසන්න කරන ලද මෙම ඒකාබද්ධ ප්‍රකාශයට මේ වන විට කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් රටවල් රැසක් එක්ව සිටින අතර ඇමරිකානු ජනාධිපතිවරයාගේ බලපෑම් මත රටවල් 20ක් පමණ සහාය ලබා දීමට ඉදිරිපත්ව තිබෙනවා. මේ අතර ජපානයට සම්බන්ධ නෞකාවලට හෝම් සමුද්‍ර සංධිය හරහා ගමන් කිරීමට අවසර දීමට ඉරානය සූදානම් බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් පවසා ඇත. ජපාන පාර්ශ්වය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළද ජපාන රජයේ නිලධාරීන් මීට ඉතා ප්‍රවේශම් සහගත ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඊරානය සමග ඍජු සාකච්ඡා පැවැත්වීම වඩාත් ඵලදායී ක්‍රමය වුවද ඇමරිකාව කුපිත නොකිරීමට උපරිම සැලකිල්ලක් දැක්විය යුතු බවත් ජපාන නෞකාවලට ගමන් කිරීමට ලබා දුන්නද ඉන් වත්මන් බලශක්ති අර්බුදය විසඳෙන්නේ නැති බවත් ජපාන බලධාරීන් පෙන්වා දී තිබෙනවා. තවද ඉරාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සැබෑ අරුමන ප්‍රවේශමෙන් තක්සේරු කළ යුතු බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සාමාන්‍ය රාජකාරී මෙහෙයුමක නිරත වෙමින් තිබූ කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයන් 6 දිනක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළුව පුද්ගලයන් 7 දිනක ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බව නිල වාර්තා තහවුරු කරනවා. කටාර් රාජ්‍යයේ භෞමික ජල සීමාව තුළ පර්සියානු කලාපයේදී මෙම අනතුර සිදුව ඇති අතර ඒ කිසිදු කලාපීය ගැටුමකට අයහපත් කාලගුණයකට හෝ බාහිර ප්‍රහාරයකට සම්බන්ධ නොවන බව බලධාරීන් ප්‍රකාශ කළා. කටාර්
ආරක්ෂක අමාත්‍යාංශයේ සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ කලාපීය ජල සීමාවේදී සාමාන්‍ය රාජකාරියක් අතරතුර හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයකට ලක්ව කඩා වැටුණු බවත් කාර්ය මණ්ඩලය සහ මගින් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ බවයි. අනතුරුව යාවත්කාලින නිවේදනයක් නිකුත් කළ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ යානය ගමන් කළ පුද්ගලයන් 7 දෙනාගෙන් 6 දෙනෙකුගේම මළ සිරුරු මේ වන විට සොයාගෙන නැති බව තහවුරු කළා. මියගිය අයගේ පවුලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අමාත්‍යාංශය ඉතිරිව සිටින අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් දැඩි සෝල්සි මෙහෙයුම් ක්‍රියාත්මක බව වැඩිදුරටත් සඳහන් කළා. මෙම සෙවීම සහ මුදවා ගැනීම මෙහෙයුම් සඳහා වෙරළ සහ දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය සෙවීම සහ මුදා ගැනීමේ කණ්ඩායම මෙන්ම ලෙක්චියා නමින් හැදිරෙන අභ්‍යන්තර ආරක්ෂක බලකායේ කටාර් ජාත්‍යන්තර සෙවීම සහ මුදා ගැනීමේ කණ්ඩායම්ද ඒකාබද්ධව කටයුතු කරමින් සිටී. ආරක්ෂක සහ මෙහෙයුම් හේතුන් මත අතරතුර සිදු වූ නිශ්චිත ස්ථානයේ මෙතෙක් හෙළි කර නොමැති අතර අතුරුදන් වූ අවසන් පුද්ගලයා සොයා ගන්නාතුරු අධිසෝදානම් ඒකක හරහා අඛණ්ඩව මෙම මෙහෙයුම් සිදු කරන බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මියගිය හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ නම් තරාතිරම් ජාතීන් හෝ වයස පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් නිල වශයෙන් නිකුත් කර නොමැති අතර ඒ හමුදාමේ අනතුරුවලදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියාපටිපාටියකි. අනතුරට පත් වූ හෙලිකොප්ටර් යානයේ වර්ගය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැතිවද සමුද්‍රීය මුල සංචාරය සඳහා බහුල යොදාගෙන NH-19 NFH වර්ගයේ හෝ AW-139 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. කටාර් ගුවන් හමුදාව සතුව ඉතා නවීන තාක්ෂණයෙන් යුත් හෙලිකොප්ටර් බලයනයක් පවතින අතර මෑත ඉතිහාසය තුළ වාර්තා වූ ප්‍රධානතම ගුවන් හමුදා හෙලිකොප්ටර් අනතුරු ලෙස මෙය සැලකෙනවා. මැද පෙරදිග කලාපය තුළ දැඩි යුද උණුසුමක් පවතින වටපිටාවක මෙම අනතුර සිදුවද ඒ හුදෙක් කාර්මික දෝෂයක් මත පදනම් වූවක් බව ගෝලීය සහ කලාපීය මාධ්‍ය වාර්තා මගින්ද තහවුරු කර තිබෙනවා.